මගේ ජීවිතයේ මම ආසම ජීප් එකක් තමයි මේ Ford R6 Safari කියන්නේ. SL Chop Shop. ඉතින් මගේ ජීවිතයේ මම ආසම ජීප් එකක් තමයි මේ Ford R6 Safari කියන්නේ. ඉතින් මේක සෑහෙන පරණ, ඒ කියන්නේ සෑහෙන අතීතයකට දුර යන වාහනයක් වුණත්, ඒ කියන්නේ 1980 90 ගණන් වල වගේ පස්සකට යනවත් එක්කම මේක ඇත්තටම 2025ටත් ගැලපෙන වාහනයක්. මොකද මේකට කියන්නේ හෙඩ් ටර්නර්ස් කියලා. මොකද මේකේ වෙන්න මේ විදිහට වින්ඩ්ෂීල්ඩ් එක පල්ලෙහාට දාලා යනකොට එන ෆීලිං එක සහ ඒ ඇත්තටම මේක ලොකු කුඩා ඔක්කොම වගේ ආස කරන වාහනයක්. ඒ කියන්නේ ඒකට වයස් භේදයක් නැතුව ආදරය කරන වාහන කාණ්ඩයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේ Ford R5 එකත් එක්ක මේ බැඳීම ඇති කරගත්තේ 2014-16 වගේ යන කාලයේදී. මොකද කිව්වොත් මම ගත්තා Ford R6 turbo engine එකක් තියෙන මේ Safari Jeep එකක්. අරන් මම ඒක fully restore කරා. මම ඔයාලට ඒක බලන්න photos ටිකුත් දාන්න. ඉතින් ඔන්න ඔය තියෙන්නේ photos ටික. ඉතින් මම ඒකෙන් ඒ ජීප් එක ඇත්තරම මේක වාහනයක් තමයි. ඒ වුණාට ඒක වෙනම ෆීලිං එකක්. ඒක මට වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. කවුරු හරි මේ Ford R6 Safari පදින කවුරු හරි ඉන්නවා නම් ඒ ගැන ඇත්තරම ඒක මම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඉතින් මේ එන්ජින් එක ගැන කතා කරොත් එහෙම Ford R6 turbo engine එක. ඉතින් inline 4 cylinder engine එකක් මේකේ තියෙන. හැබැයි මේකේ තියෙන pleasure එකේ turbo හඬ ඒ දුවන දිවිල්ල ඒක මාර ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා කොච්චර පරණ වාහනයක් වුණත්. ඉතින් මේක ක්ලාසික් ලුක් එක ගැන කතා කරොත් ඒ බැලූ බැල්මටම ඒ තියෙන ඒ කාලේ මොඩර්න් ඒ කියන්නේ මේ 2025ටත් ගැලපෙන ලුක් එකකට තමයි හදලා තියෙන්නේ. ඉතින් මම ආයෙත් පොඩ්ඩක් පස්සට යන්නම් මගේ Ford R5 Safari Jeep එක ගැන කතා කරන්න. ඉතින් ඒ Jeep එකෙන් මම නොගියපු තැනක් නෑ. යාළුවොත් එක්ක ඊට පස්සේ off road event වලට අපි ගිහිල්ලා ප්ලේස් කරලා ඇත්තටම මාරම ඒ කියන්නේ විනෝදාස්වාදයක් ලැබුවා. ඒ කියන්නේ මේක off roading වලට 100% ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් මොඩිෆයිඩ් ඉවෙන්ට් එක හොඳටම ඒ කියන්නේ අපේ යාළුවෝ ඉන්නවා මේ ජීප් වර්ගෙන් මේ කැටගරි එකෙන් කෙලින්ම ස්ටෑන්ඩඩ් මොඩිෆයිඩ් ජීප් ඒ කැටගරි එක වින් කරනවා. සෑහෙන ට්‍රොෆිත් අපේ මනෝජ් අයියා ඔයාලා දන්නවත් ඇති. මම එයාගේ ට්‍රොෆිත් එක්කම ෆොටෝ එකක් දාන්න. ඉතින් බලන්න මේක කිසිම මොඩිෆිකේෂන් එකක් නොකර මේ ආපු ඒ තත්ත්වෙම රේස් උනත් දිනන්න පුළුවන් තත්ත්වයක් තියෙන. ඒ වගේම සාමාන්‍ය කාපට් පාරටත් සැහැල්ලුවෙන් හොඳ කම්ෆර්ටබල්ව යන්න පුළුවන්. ඉතින් මගේ පරණ ජීප් එක ගැන කතා කරොත් එහෙම ඒකේ මම කැනපි එකක් 3 විදිහකට යන්න පුළුවන් විදිහට හදලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක බැඳීමත් එක්ක තමයි මම මේ 2025 දී මේ ජීප් එක ගත්තේ. ඉතින් මේ Ford R6 එක Safari type ජීප් එක මම ගද්දි ඇත්තටම පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා. ඒ කියන්නේ corrosion තිබ්බා. ඉතින් මම මේක fully restore කරන වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.
ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ තිබ්බ දිරුම් කොච්චරක් දිරුම් තිබ්බද ඊට පස්සේ ඇත්තටම චැසි එකේ සෑහෙන කොරෝෂන් තිබ්බා අපි ඔක්කොම සෑන්ඩ් බ්ලාස්ට් කරලා පොඩි මැකැනිකල් අඩුපාඩු ටිකක් තිබ්බා රනින් හොඳ තත්ත්වෙ තිබ්බා ඒ වුණාට අපිට ගැලපෙන්න අපි ඇත්තටම හදාගත්තා ඉතින් ඔයාලට පේනවා ඇති අපේ රිස්ටොරේෂන් එක කොයි තත්ත්වෙද මේ ජීප් එකේ උනේ කියලා වෙනම ආතල් එකක් අර අපි කාර් එකක් පදිනවා ජීප් එකක් පදිනවා වගේ අර ඒ වගේ එක ආතල්නේ තියෙන ඒ වගේ මේකේ තියෙන වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ස්වභාව ධර්මෙත් එක්ක කෙලින්ම එකතු වෙන්න පුළුවන් ගතියක් තියෙනවා මේ Ford R6 Safari කියන ජීප් එකේ right guys ඉතින් මෙතන තමා රංගල පාලම මෙතන ලස්සන පොණ්ඩයක් වගේ ප්ලේස් එකක් මේ තියෙන්නේ ඉතින් වැඩි කියන්නේ උනට මෙතන නාන එක භයානකයි අතන සෑහෙන ගැඹුරක් තියෙනවා අඩි කීයක්ද කියන හරියටම දන්නේ නැහැ ගැඹුර ඉතින් අතනින් ගාලක් තියෙනවා අතන නාන්න එපා භයානකයි කියලා right ඉතින් ඔයාලට මේ ඔයාලා දැක්ක ඇති අපි මේක රීස්ටෝර් කරන විදිය ඊට පස්සේ රීස්ටෝර් කරලා මේක අපි පදිනේදී අපි ට්‍රිප්ස් ගියා මේ වෙනකොට අපි මන්දාරම් නුවර මේවා ගොඩක් ගමන් ටිකක් ගියා ඉස්සරහටත් මේක ලංකාව වටේම අපි යන්න ප්ලෑන් කරලා තියෙන්නේ ඉතින් මගතොටේදී හම්බුනොත් අනිවාර්යෙන් කතා කරන්න ඒ වගේම මේ ජීප් එකත් එක්කේ තියෙන ෆීලිං එක ඔයාලට තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලා Ford R6 එකක් Ford R5 ජීප් එකක් පැදලා ඒ ෆීලිං එක එදා යාළුවෝ ජීප් එකත් එක්ක හදාගත්තු විදිය තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට අරන් එනවා අපි Ford R6 එකත් අපි 95 Prado එකයි අපි රීස්ටෝර් කරන වාහනත් එක්ක ඉතින් SL Chop Shop subscribe කරලා තියාගන්න stay tuned guys ජය වේවා